ආයුබෝවන් කියලා අදත් පිළිගන්නවා වෙබ් අහස YouTube channel එකේ වීඩියෝවට එකතු වෙන ඔයාව. අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝම වගේ ආසාවෙන් කන රසවත් පළතුරක් වෙන රඹුටන් ගැනයි. විශේෂයෙන්ම රඹුටන් ගෙඩිය ලෙල්ල කටින් ඉවත් කිරීම අනාරක්ෂිතද නැත්නම් ආරක්ෂිතද? එහෙම කළොත් ශරීරයේ උෂ්ණ ගතිය වැඩි වෙනවද? කියන කරුණු ගැන විද්‍යාත්මකව සරලව පැහැදිලි කරගමු. එහෙනම් මේ ගැන තියෙන මතය සහ ඇත්ත තොරතුරු මොනවාද කියලා අපි බලමු. රඹුටන් ගෙඩියක් කටින් හපා ලෙල්ල ඉවත් කරන එක ඇත්තටම අවදානම්ද? මේ ගැන පැහැදිලිව කියන්න ඕනේ දෙයක් තියෙනවා. රඹුටන් ලෙල්ල කටින් ඉවත් කිරීමෙන් අක්මාවට හෝ වකුගඩු වලට හානි වෙනවා කියලා ඍජු විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. රඹුටන් ලෙල්ලේ සාරය ගැන සත්ව පර්යේෂණ කිහිපයක් කරලා තියෙනවා. ඉතා වැඩි සාන්ද්‍රණයකින් ලබා දුන් එක්ස්ට්‍රැක්ට් එකක් සම්බන්ධයෙන් අක්මාව සහ වකුගඩු පිළිබඳ වෙනස්කම් වාර්තා වී තිබුණත් ඒක සාමාන්‍යයෙන් රඹුටන් ගෙඩියක් කටින් විවෘත කරන එකට සමාන තත්ත්වයක් නෙවෙයි. නමුත් ලෙල්ලේ පිටත දූවිලි, අපිරිසිදු ද්‍රව්‍ය හෝ රසායනික අවශේෂ තිබිය හැකි නිසා, ලෙල්ලේ රළු කොටස් නිසා කටට අපහසුතාවක් ඇතිවිය හැකි නිසා රඹුටන් ගෙඩිය සෝදා අතින් ලෙල්ල ඉවත් කරලා කන එක වඩාත් සුදුසුයි. ඒ නිසා කටින් ලෙල්ල ඉවත් කළොත් අනිවාර්යයෙන්ම ශරීරයට විෂ වෙනවා කියන මතය විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ. රඹුටන් ලෙල්ල කටින් ඉවත් කළොත් ශරීරයේ උෂ්ණ ගතිය වැඩි වෙනවා කියන මතයක් තිබුණත් එය තහවුරු කරන ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි දැනට නැහැ. ඒ නිසා පිරිසිදුකම සහ ආරක්ෂාව සඳහා ලෙල්ල අතින් ඉවත් කළ රඹුටන් ආහාරයට ගැනීම වඩා සුදුසුයි. එහෙනම් ඉතින් තවත් දවසක මෙවැනිම වැදගත් තොරතුරු දැන ගැනීමටත් මගේ වෙබ් අහස YouTube channel එක subscribe කරලා සහයෝගයක් දෙන්න කියලා මතක් කරන ගමන් මම ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.